ඔබට 6 වෙනිදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වළංගු අනන්‍යතා ලේඛනයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට මේ සූදානම් කර ගැනීම සඳහා මා මේ වළංගු අනන්‍යතා ලේඛන මොනවද කියලා සඳහන් කරන්නට කැමතියි. ජාතික හැඳුනුම්පත පැරණි හෝ නව හැඳුනුම්පත ඒ සඳහා වළංගු වෙනවා. ඒ වගේම වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙන ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, පූර්ණ ආබාධිත නැත්නම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙන తాවකාලික හැඳුනුම්පත, ඒ වගේම කිසිදු හැඳුනුම්පතක් නැති අය සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ తాවකාලික හැඳුනුම්පත, ඒ වගේම මෑතකදී නිකුත් කරලා තියෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඡායාරූපයේ සහිත తాවකාලික රියදුරු බලපත්‍රයක්. ඒ රියදුරු බලපත්‍රයත් මේ මැතිවරණය සඳහා ඡන්ද විමසීම සඳහා වළංගු අනන්‍යතා ලේඛනයක් හැටියට භාවිතා කරනවා. මේ අනන්‍යතා ලේඛන වලින් එකක් අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු ඡන්ද පොළට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනත් කිසිදු ලේඛනයක් කාර්යාලය හැඳුනුම්පතක් හෝ Taman පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැඳුනුම්පතේ කුවිතාංශය හෝ එවැනි කිසිදු ලියවිල්ලක් වළංගු අනන්‍යතා ලේඛනයක් ලෙස ඡන්ද පොළේදී බාරගන්නේ නැහැ. ඒ නිසා මේ මම සඳහන් කළ ඒ අනන්‍යතා ලේඛන වලින් එකක් අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි.